මාන සමාජ මතයක් තියෙනවා ළමයට උගන්වන එක දෙමව්පියන්ට බරක් කියලා. ඒ කියන්නේ දැන් ළමයට උගන්වන්න ලොකු වියදමක් කරන්න වෙනවා. ඒ වියදම කරන්න වෙන්නේ දැන් A level විභාගයේ ඉන්න ළමයෙක් කියන්නේ ළමයාව ටියුෂන් පන්ති වලට යවන්න වෙනවා. දැන් මේක තියෙන ඇත්ත හේතුව බැලුවොත් මේ වෙලා තියෙන ඇත්ත හේතුව බැලුවොත් මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි. දැන් මේ තියෙන්නේ මම මේ ලියලා 2024 උසස් පෙළ විභාගයේ අදාළව තොරතුරු ටික තියෙන සංඛ්‍යාත්මක තොරතුරු ටික මේ තියෙන්නේ. හරි. බලන්න මේකේ තියෙනවා ආසන්න වශයෙන් උසස් පෙළ විභාගෙ ලියපු ගාන මේ ඉන්නේ 2,74,361යි. උතනින් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් සහිතව මේ විභාගෙ පාස් වෙනවා 1,77,588ක්. ඒ කියන්නේ 64.73% ප්‍රතිශතයක් විදිහට ගත්තොත්. ඒ කියන්නේ මේ ළමයින්ට විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා සුදුසුකම් ලබා ඇත නැත කියන එකේ යස් කියලා ගහලා එනවා. يعني යාලට විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා සුදුසුකම් ලැබලා තියෙනවා. හැබැයි මේ තියෙන්නේ කැම්පස් එකට ගන්න ගන්න. ඒ කියන්නේ එවරේජ් එකක් ගත්තොත් 40000යි 43000යි අතර. ඒතර 2024 ආසන්න වශයෙන් කියනවා 45000ක් විතර ගන්නවා කියලා. අපි හිතමු 45000ම ගත්ත කියලා. එතකොට විශ්වවිද්‍යාල වලට ගන්න පුළුවන් 45000යි. तर සුදුසුකම් ලැබුවා ඉන්නවා 1,77,588ක්. ඒතර දැන් විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා සුදුසුකම් ලැබලා හැබැයි කැම්පස් එකට යන්න බැරි කොච්චරක් ඉන්නවද? 1,32,588ක් ඉන්නවා. 1,32,588ක් ඉන්නවා. ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. හරි.